ඔබට මතක ඇති මගේ channel එකෙන් මීට සති කිහිපයකට කලින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා තේ පැලවලට T200 පොහොර දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ තේ පැල කෑල්ල තමයි ඔබ මේ දකින්නේ. මේකේ මන් තේ නිරාතර වල් සූර්යකාන්ත දඬු හිටවලා වැටි හදලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ මේ තේ පැල කෑල්ල ඔබට පෙන්වන්න බැරිනවා. නමුත් දැන් අද මේ වෙනකොට මම මේකේ වල් නෙලලා වල් සූර්යකාන්ත වැටි කපලා තියෙන නිසා ඔබට දැන් දකින්න පුළුවන් ඒ තේ පැල වගාව. පොහොර යෙදුවට පස්සේ ඇත්තටම තේ පැලවල ශීඝ්‍ර වර්ධනයක් දකින්නට පුළුවන් වුණා. තරමක කහ පැහැයට හැරලා තිබ්බ තේ පැල ටික දැන් ඔබට පේනවා. තේ පැල ඉතාමත් හොඳින් අතු බෙදිලා වර්ධනය වෙලා තියෙනවා. ඔබට මතක ඇති මේ වීඩියෝ එකේදී මම කිව්වා මේ තේ පැල වලට තාම පැල හිටවල අවුරුද්දක් ගත වෙලත් නැහැ. තව මාස කිහිපකින් තමයි පළවෙනි සෙන්ටර් කැපුම. නැත්නම් අපි කියනවා තේ පැල හිටුවට පස්සේ පොළොව මට්ටමේ ඉඳලා අඟල් 9ක් 12ක් අතර උසකින් ප්‍රධාන කඳ අපි කපලා දානවා. ඒ කැපුම තාම කරලා නැහැ. ඒ කැපුම ඉදිරියට තියෙන්නේ. ඒ වුණත් ඔබට පේනවා තේ පැලවල හොඳ වර්ධනයක්, සාර්ථක වර්ධනයක් දකින්නට පුළුවන්. මේකදී ගොඩක්ම වැදගත් වෙන්නේ අපි නිවැරදි තේ පැලේ තෝරා ගැනීම, ඊට පස්සේ නිවැරදි ආකාරයට තේ පැලේ පලහාරලා සිටුවීම සහ ඊට පස්සේ අපි පැලේට කරන සත්කාර, පොහොරේ දීම, වල් නෙලීම ආදී කටයුතු තමයි මේ විදිහට සාර්ථක වෙන්න, පැලයක් සාර්ථක වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පේනවා මේ තේ පැල තාමත් හොඳින් අතු බෙදිලා පැති අතු වර්ධනය වෙලා තාමත් හොඳ තේ පඳුරක් බවට පත් වෙමින් තියෙනවා. එක පඳුරක් දෙකක් නෙවෙයි, ඉඩමේ තියෙන 90%කට එහා තේ පැල මේ ආකාරයෙන් තාමත් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම ඉතාමත් හොඳ වර්ධනයක් තියෙන තේ පැල වගාවක් තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මම මේ පැල වගාවේ අඩි 10-12 පරතරයට ලාඩප්පා නැත්නම් මැදි සෙවණක් හිටවලා තියෙනවා. එතකොට මේ සෙවණක් මම මේ වැස්ස කාලෙම මීට සති කිහිපයක් කපලා තියෙනවා. කැපුවට පස්සේ මේවා ඔබට පේන අතු දියල්ල වර්ධන ඉදිරියේදී පෑවිල්ලක් ආවත් මට කැටලුවක් නොවෙන්න මම කල් ඇතුවම වේලසනේ මේවා කපා දැම්මා. දැන් ඒවා වර්ධනය වෙලා තියෙනවා. මේවේ තියෙන වැඩි අතු නැත්නම් අපි කියන පොඩවාදු කියලා, පොඩවාදු අතු අයින් කරලා ගහට අතු 3ක් හෝ 4ක් ඉතුරු වෙන විදිහට මේවා සකස් කරගන්නට ඕනේ. ඉතින් අපේ සැමියෙක්ගේම බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් සාර්ථක තේ පැල වගාවක්. ඒකේ ආරම්භය තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ. ඉතාමත් හොඳින් සත්කාර කරලා හොඳින් වර්ධනය වුණු TRI 2022 එකක් මතක් කරන්න ඕන. TRI 2022 ප්‍රභේදයේ තේ පැල තමයි හිටවලා තියෙන්නේ. තමයි සාර්ථක විදිහට වර්ධනය වුණා. ඒ වගේම මම අවසාන මොහොතේ මතක් කරන්න කැමතියි මේ ඔබට මම පෙන්නලා තියෙන මේ වල් සූර්යකාන්තේ වැටිය මට බෙහෙවින්ම ඉවහල් වුණා මේ තේ පැල වගාව සාර්ථක කරගන්න. මම මේ පැල ඉන්දනවත් එක්කම වගේ වල් සූර්යකාන්ත වැටිය හදලා තිබ්බේ. එතකොට මේ වල් සූර්යකාන්ත වැටිය මගේ කියන්නේ මගේ මැදි සෙවණ වගාව ප්‍රශස්ත විදිහට වර්ධනය වෙලා නොතිබුණත් මට මේ වල් සූර්යකාන්ත නිසා තේ පැල පායන කාලවල ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව මම මේක විඩින් විඩේ කප්පාදු කරලා යොදන නිසා තමත් හොඳ කොළ පොහොර යොදන්න පුළුවන් වුණා. ඒ වගාවට ඒකත් ඇත්තටම තාමත් වටිනා කාරණයක් වුණා මේ තේ පැල වගාව මේ ආකාරයට සාර්ථකව වර්ධනය වෙන්න. ඉතින් අපි හමු වෙමු නැවත මේ වගේ වීඩියෝ එකක්.